ඔන්න ලස්සන පාඩමක් තමයි මේක. මේක සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරනකොට මේක නැත්තුවම බැරි පාඩමක්. මොකක්ද මේ පාඩම? wanna කියන එක. I wanna කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? wanna කියලා කියන්නේ want to කියන එක. want to කියන එක තමයි මේ wanna කියලා කියන්නේ. මොනවා හරි දෙයක් ඔයාලට කරන්න අවශ්‍ය නම්, මොනවා හරි දෙයක් ඔයාලට කරන්න ඕනි නම් I want to කියලා දානවා අපි. මට ඒ දේ කරන්න ඕනේ. I want to. ඒක I want to කියලා කියනකොට පොඩ්ඩක් නිකන් ගොඩේ වගේ. ඒක නිසා want to කියනවට වඩා wanna කියලා කිව්වොත් හොඳයි. දැන් හිතන්නකෝ මට ඒක කරන්න ඕනේ. I want to do that. I want to do that. මට ඒක කරන්න ඕනේ. I wanna do that කිව්වොත් කොච්චර ලස්සනද? I want to do that කියනවට වඩා I wanna do that කිව්වොත් හරි ලස්සනයිනේ. wanna මතක තියාගන්න. want to wanna. right. අද පාඩම ඒක. හරි. එතකොට බලන්න උදාහරණ ටික. ඒ කියන්නේ දැන් මෙතන මේ I want කියන එක තමයි wanna කියලා කියන්නේ. එතකොට wanna කියලා කියන්නේ want to කියන එක තමයි wanna කියලා අපි මේ කතා කරනකොට ඉංග්‍රීසි වලදී කියන්නේ. මේක භාවිතා කරන්නේ මතක තියාගන්න පුතේ ඉංග්‍රීසි වල ප්‍රවීණයෝ. හරි. want to කියනකට වඩා wanna කිව්වම ටිකක් posh වගේ ඉංග්‍රීසි. I wanna talk මොකක්ද මේ කියන්නේ? I wanna talk කියලා කියන්නේ I want to talk. මට කතා කරන්න ඕනේ. I wanna talk. I want to talk. මට කොච්චර ලස්සනද කියලා. I wanna talk to you. මට ඔයාලට කතා කරන්න ඕනේ. right. I wanna listen to that song. මට ඒ සින්දුව අහන්න ඕනේ. මට ඒ සින්දුවට අහුම්කම් දෙන්න ඕනේ. I wanna be a politician. මට දේශපාලඥයෙක් වෙන්න ඕනේ. I want මෙහෙමත් පුළුවන්. මේ බලන්න. I want to be a politician. I want to be a politician කියනකට වඩා I wanna be a politician කියන එක හරි ලස්සනයි. මට දේශපාලඥයෙක් වෙන්න ඕනේ. ඒ වගේම මේ don't කියන එක දාලා මට ඒක අවශ්‍ය නෑ කියලා කියන්නත් පුළුවන්. I don't wanna be a driver. මට මේ driver කෙනෙක් වෙන්න ඕනේ නෑ. I don't wanna be a driver. මට driver කෙනෙක් වෙන්න ඕනේ නෑ. right. එතකොට ඊළඟ උදාහරණය තමයි I wanna be the president of Sri Lanka one day. මොකද්ද මේ කියන්නේ? මට එක දවසක ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙන්න ඕනේ කියලා තමයි මේ කියන්නේ. right. එතකොට පුතේ දැන් මේ මතක තියාගන්න ඕන එක තමයි මම මේක ලෙසන් එකක් විදියට ලියලා පෙන්නුවට මේ wanna කියන එක මේක grammatically correct. හැබැයි මේක මේ ලියන ඉංග්‍රීසි වලදී ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ නැහැ. මේක spoken english වලදී තමයි භාවිතා කරන්නේ. හරියට නිකන් මේ අපි ඔය මචං කියලා කියන්නේ, charter කියලා කියන්නේ. ඒක කතා කරද්දී භාවිතා කරාට ලොකු අදහසක් දෙන්න කතා කරද්දී භාවිතා කරාට මේක ලියද්දී කොහොමද මචං කියලා ලියනවද? charter කියලා ලියනවද? නෑනේ. ඒ වගේ තමයි මෙතනත්. මේකෙත් මේ කතා කරද්දී මේක භාවිතා කරනවා grammatically correct. but කතා කරද්දී විතරයි භාවිතා කරන්නේ, ලියද්දී මේක භාවිතා කරන්නේ නැහැ. right. එතකොට want to කියන එකට wanna කියන එක දාලා අපිට මේ ඉංග්‍රීසි තව ටිකක් ලස්සනට කතා කරන්න පුළුවන්. දැන් ප්‍රැක්ටිස් කරන්න. මට මේක කරන්න ඕනේ. I wanna do that. මට ඒක කරන්න ඕනේ. I wanna do this. මට මේක කරන්න ඕනේ. ඒ විදිහට I wanna කියන එක දාලා ක්‍රියාපදයක් එක්ක එකතු කරලා මට අරක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, මට මේම කියලා ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරලා පස්සේ දන්නේම නැතු මේ wanna කියන එකත් want to කියන එක wanna කියන එකත් ඕගොල්ලොන්ගේ මේ කතා කරන ඉංග්‍රීසි කොටට නිකම්ම එකතු වෙයි.